අයිබෝවන් ඔබ සාදරයෙන් පිළිගන්නවා Edify X YouTube channel එකට Solar Power Evolution Private Limited අපේ සූර්ය බල පද්ධති සපයන ආයතනය වෙනුවෙන් අපි අද විශේෂයෙන්ම ඔබත් එක්ක කතා කරන්න හිතුවා සූර්ය බල පද්ධති සපයන විවිධ ආයතන වලින් එකම සූර්ය බල පද්ධතියක් ගත්තහම අපි case study එකක් හැටියට ගත්තොත් 5 kilowatt සූර්ය බල පද්ධතිය තමයි අපි නිතරම වීඩියෝ වල case study එකක් විදිහට කතා කරන්නේ. මේ අවස්ථාවෙත් අපි 5 kilowatt සූර්ය බල පද්ධතියක් ගත්තොත් විවිධ ආයතන වලින් විවිධ මිල ගණන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් පාරිභෝගිකයින්ට විශේෂ ගැටලුවක් වෙලා තියෙනවා. සුවිශේෂී ගැටලුවක් වෙලා තියෙනවා. සූර්ය බල පද්ධතියක් ස්ථාපනය කරගන්න යනකොට ඔබ කොහොමද මේ විවිධ මිල ගණන් සඳහන් වෙලා තියෙන නිසා විවිධ ආයතන වලින් ඔබ කොහොමද නිවැරදිම ආයතනය තෝරාගන්නේ කියන කාරණාව සම්බන්ධව. ඉතින් මේ හැමෝටම පොදුවේ උත්තරයක් දෙන්න පුළුවන් නිසා තමයි මේ වීඩියෝ එක අද මම කරන්න තීරණය කරේ. හොඳයි අපි මුලින්ම බලමු අර කිලෝවොට් 5ක සූර්ය බල පද්ධතියක් අරගෙන on grid සූර්ය බල පද්ධතියක්ම අපි මේ සාකච්ඡාවට ගමු. on grid 5 kilowatt සූර්ය බල පද්ධතියක් ගත්තහම මේ වෙන විට ලංකාවේ තියෙන සූර්ය බල පද්ධති සපයන ආයතන වලින් 7,50,000 සිට අඩුම මං හිතන්නේ 7,50,000 තමයි තියෙන්නේ. 7,50,000 සිට 10,10 දක්වා මිල පරාසයක මිල ගණන් ඉදිරිපත් වෙනවා. ලක්ෂ 9.50ට වගේ උපරිම 9.50 9.75 සමහර ආයතන ලක්ෂ 10 වගේ දක්වාත් මිල ගණන් සංසරණය වෙනවා. මිල ගණන් සඳහන් කිරීමක් තියෙනවා. ඉතින් මේක ගත්තාම විශාල පරාසයක්. ලක්ෂ 2ක 2.5ක පරාසයකට මිල ගණන් විහිදී තිබෙන බවක් තමයි පාරිභෝගික ඔබට වගේම සූර්ය බල පද්ධති සපයන ආයතනයක් විදිහට අපිටත් නිරීක්ෂණය වෙලා තියෙන්නේ. ඉතින් මේ මිල ගණන් කොහොමද එකින් එකට වෙනස් වෙන්නේ කියන කාරණාව තමයි අපි බලන්න ඕනේ. සමහර විට ඔබට ඉදිරිපත් කරන නැත්නම් ඔබ අහලා දැනගත්තාම සහ එහෙමත් නැත්නම් ඔබට වෙළඳ දැන්වීමක් මගින් ඔබ වෙළඳ දැන්වීමේ මුහුණත බලපුවාම ඔබට කෙටි දල අදහසක් ගන්න පුළුවන් එකම සූර්ය පැනල වර්ගයම භාවිතා කරලා. අපි උදාහරණයකට කිව්වොත් 7.90ට විතර මිල සඳහන් කරන ආයතනයේ සූර්ය බල පද්ධතිය සඳහා එකම සූර්ය පැනල් වර්ගය භාවිතා කරනවා. එකම ඉන්වර්ටර් වර්ගය භාවිතා කරනවා. හැබැයි ඒත් මිල ගණන් වල ආයතන දෙකක් ගත්තොත් මිල දෙකක් සඳහන් වෙනවා. ඒකෙදි සමහර වෙලාවට පොඩි ලොකු වෙනසක් සඳහන් වෙන අවස්ථාවල් අපිටත් නිරීක්ෂණය වෙලා තියෙනවා. එතකොට ගැටලුවක් වෙනවා ඔබ ආයතනයක් තෝරා ගනිද්දී අපි කොයි වගේ ආයතනයක් මොන වගේ මිල ගණනකටද තෝරාගන්නේ කියලා. හරි ඒකට අපි එකින් එක කරුණු මං හිතන්නේ ලියාගෙන යන්න ඕනේ කියලා. විශේෂයෙන්ම මේ වෙනකොට on grid සූර්ය බල පද්ධතියක් සවි කරන්න පුළුවන් වෙන්නේ ලංකාවේ සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ ලියාපදිංචි සූර්ය බල පද්ධති සපයන ආයතනයකට විතරයි. ඒක ඔබ මුලින්ම සැකහැර දැන ගැනීමට අවශ්‍ය වෙනවා. ඔබට ඒක සැකහැර දැන ගැනීමට තියෙන එකම තැන තමයි ලේසි පහසුම තැන තමයි ඔබට පුළුවන් ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ වෙබ් අඩවියට පිවිසෙන්න. සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ මේ සෝලාර් සම්බන්ධ වෙබ් අඩවියට කියනවා සූර්ය බල සංග්‍රාමය කියලා. ඔබ අන්තර්ජාලය සඳහා අන්තර්ජාලයට පිවිසීම සඳහා ඔබේ ඩිවයිස් එකේ යොදා ගන්නා ඕනම බ්‍රවුසර් එකකින් ඔබ සර්ච් කරොත් සූර්ය බල සංග්‍රාමය කියලා සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ වෙබ් අඩවියට ඔබට පිවිසෙන්නට හැකියාව තියෙනවා. ඒ වෙබ් අඩවියේ ඔබට පහලින් දක්වලා තියෙනවා සූර්ය බල පද්ධති සපයන්නට ලියාපදිංචි වී තිබෙන අනුමත කර තිබෙන සූර්ය බල පද්ධති ස්ථාපනය කරන සමාගම් වල ලයිස්තුව ලිස්ට් එක ඒ වෙබ් අඩවියේ
සඳහන් වෙලා තියෙනවා registered service providers list කියලා. මේ registered service provider list එකට ගියපුවාම ඔබ දැනට සාකච්ඡා කරමින් තිබෙන නැත්නම් ඔබ දන්න ඔබ මේ ව්‍යාපාරික කටයුත්ත සඳහා යොදා ගන්න බලාපොරොත්තු වෙන ආයතනයේ නම මේ ලයිස්තුවේ තියෙනවා නම් ඒක ලියාපදිංචි සූර්ය බල පද්ධති සපයන ආයතනයක්. එහි රෙජිස්ටර්ඩ් අංකය සහිතව දුරකථන අංක සහිතව ලියාපදිංචි ලිපිනය සහිතව මෙම ආයතන ලිස්ට් එකේ ඔබ සොයන ආයතනය තියෙනවද කියලා ඔබට බලා ගන්න පුළුවන්. එතනදී ඔබේ පළවෙනි අදියර ඔබට සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ ආයතනය නැත්නම් ඔබ මේ සූර්ය බල පද්ධතිය ස්ථාපනය කරගන්න බලාපොරොත්තු වෙන ආයතනය සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි ආයතනයක්ද කියලා. එහෙම නොවන ආයතනයකින් නම් ඔබ සූර්ය බල පද්ධතිය ස්ථාපනය කරගන්න යන්නේ ඒකේ ලොකු අවදානමක් තියෙනවා. ඒක ඔබ සැකහැර දැනගත යුතු පළවෙනි කාරණය. හරි, එතකොට දැන් තමයි මේ අපි මේ මාතෘකාවට යොදාගත්ත කාරණේ උදා වෙන්නේ. මේ විවිධ මිල ගණන් තියෙනවා එකම සූර්ය බල පද්ධතියට. මේක වෙන්නේ මෙහෙමයි. ඔබ දන්නවා මේ වෙනකොට ලංකාවේ ක්‍රියාත්මක වෙන සූර්ය බල පද්ධති සපයන ආයතන 600ක් 650ක් විතර තියෙනවා. ඒකිනුත් 100ක් 150ක් විතර තමයි ක්‍රියාශීලී මට්ටමේ තියෙන්නේ. මේ ආයතන වලින් එකම පද්ධතියට විවිධ මිල ගණන් සැපයීමට යම් යම් කාරණා ඉවහල් වෙලා තියෙනවා. ඒකේ පළවෙනිම කාරණේ තමයි තරඟකාරීත්වය නිසා විශාල ඇනවුම් ප්‍රමාණයක් තමන්ගේ ආයතනයට ලබා ගැනීමට අවශ්‍ය වෙන නිසා විවිධ ක්‍රම උපයෝගී කරගන්නවා පාරිභෝගිකයන් තමන් වෙත යොමු කර ගැනීම සඳහා. පාරිභෝගිකයන්ගෙන් 90ක් විතරම බලන්නේ පැනල් එක මොකද්ද ඉන්වර්ටර් එක මොකද්ද කියලා. අනිකුත් දේවල් එච්චර ගණන් ගන්නේ නැහැ, ඒවා හොයන්නේ යන්නේ නැහැ. හැබැයි ඒවා ගැනත් අවබෝධකින් කටයුතු කරන්න වෙනවා කියන එක තමයි මේ මිල ගණන් වෙනස් වීමේදී කියන්න තියෙන්නේ. ඇක්සසරිස් පාවිච්චි කරන ඒවා බලද්දී විශේෂයෙන්ම ඔබට බ්‍රෑන්ඩ් එක මොකක් වුණත් කමක් නැහැ. මේ සඳහා මේ ඇක්සසරිස් සඳහා ඔබට වොරන්ටි එකක් තියෙනවද කියලා බලන්න පුළුවන්. ඔබට අවුරුදු 5ක විතර වොරන්ටි එකක් තියෙනවා නම් අඩු ගානේ 5ක හෝ 10ක වොරන්ටි එකක් තියෙනවා නම් මේ ඇක්සසරිස් සඳහා railing structures, DC wires, SPD, MCB මේ වගේ දේවල් සඳහා අවුරුදු 5ක් හෝ 5ට උඩ වොරන්ටි එකක් තියෙනවා නම් ඔබට ඇත්තටම මේකේ බ්‍රෑන්ඩ් එක ඊටාම වැදගත් වෙන්නේ විශේෂයෙන් වැදගත් වෙන්නේ නැහැ. හැබැයි වයර් එක නම් ඔබ හොඳ ක්වොලිටි එකක් තියෙන ඔය සියරා කැලණි වගේ වයර් එකක් පාවිච්චි කරනවාද කියලා බලන්න වෙනවා. අනිකුත් දේවල් සඳහා SPD, MCB වගේ දේවල් වලට අවුරුදු 5ක් හෝ ඊට උඩ වොරන්ටි එකක් තියෙනවා නම් ඔබට ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. මොකද ආයතනයේ මොකක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. වොරන්ටි එක තියෙනවා නම් ආයතනයේ බැඳිලා ඉන්නවා. වොරන්ටි කාලය තුල ඒ දේවල් මාරු කරන්න වුණොත් නොමිලේ ඔබට මාරු කරලා දෙන්න. ඒ නිසා ඒව ගැන විශේෂයෙන් සැලකෙන්න ඕනේ නැහැ කියලා මම විශ්වාස කරනවා. වොරන්ටි එක තියෙනවා. ඒක තමයි බලන්න ඕනේ කාරණේ. ඉතින් මේ දේවල් භාවිතා කරන මේ දේවල් නිසා තමයි මිල ගණන් වල අර කියන පරාසයකින් යම් යම් දුරකට වෙනස් වෙන්නේ. ඊළඟට සමහර වෙලාවට ඔබ හරියට දුරකථන ඇමතුම් වලට කතා කරලා බැලුවොත් ඔබට තේරෙයි අපි හිතමු ලක්ෂ 8කට කිලෝවොට් 5ක ඔන්ග්‍රිඩ් සූර්ය බල පද්ධතිය මිල නියම කරලා තියෙන ආයතනයකට ඔබ කතා කරලා බැලුවොත් ඔබට යම් යම් ලිමිටේෂන් කතා කරන අවස්ථාවේ දැනගන්න හම්බ වෙනවා. අපි ඔය ප්‍රයිස් එකට ඒ ආයතනය දාලා තියෙන්නේ වයර් මීටර් 15ක් වෙන්න පුළුවන්. DC වයර් මීටර් 15ක සීමාවකට තමයි ඔය මිල ගාන සඳහන් කරලා තියෙන්නේ. ඕනම සූර්ය බල පද්ධතියක් සවි කරන්න ගියපුවම මොනවහලක වුණත් සමහර විට ඊට වැඩියේ වයර් මීටර් ප්‍රමාණයක් යන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. තට්ටු දෙකක වගේ ගොඩනැගිල්ල නම් අනිවාර්යයෙන්ම ඊට වැඩි වයර් ලෙන්ත් එකක් යනවා. අන්න එතකොට අර අඩු මිලක් දාලා තිබ්බට
අර වයර් මීටර් ප්‍රමාණය වැඩි වෙනකොට අමතර වයර් මීටර් සඳහා ඔබට අමතරව නැවත ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ දේවල් ඔබ සැකහැර දැනගන්න ඕනේ. මේකට මේ මිලට terms and conditions මොනවා හරි දාලා තියෙනවද? conditions මොනවා හරි දාලා තියෙනවද? limitation මොනවා හරි දාලා තියෙනවද කියලා ඔබ සැකහැර දැනගන්න ඕනේ අඩු මිලක් සඳහන් වෙනවා නම්. ඊළඟ වැදගත්ම තවත් කොටසක් තමයි ඔබ ලෙකෝ හරි CEB හරි පාරිභෝගිකයෙකු නම් CEB නම් නෙමෙයි දැන් තියෙන්නේ EDL නේ. එතකොට EDL හෝ ලෙකෝ පාරිභෝගිකයෙකු නම් ඔබේ on-grid සූර්ය බල පද්ධතිය සවි කර ගැනීමේදී ඔබට ගෙවන්න සිද්ධ වෙනවා clearance charges. EDL නම් clearance charge එකක් ගෙවන්න වෙනවා. ලෙකෝ නම් දැනට clearance charge එකක් අය කරන්නේ නැහැ. ඊළඟට supply charges meter charges කියලාත් අපි හඳුන්වනවා. මේකත් ගෙවන්න වෙනවා. සාමාන්‍යයෙන් ඔය දෙක එකතු වෙනවම රුපියල් 32000ක් හෝ ආසන්න මුදලක් ඔබට ගෙවන්න වෙනවා. ඉතින් මේ මුදල ආයතනයෙන් දරනවද ඔබ වෙනමම මේ මුදල ගෙවන්න ඕනද කියලා ඔබ සැකහැර දැනගත යුතු වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා තමයි ඔබේ මිල වෙනස් වීමට විවිධ ආයතන වලින් විවිධ මිල වෙනස්කම් තියෙනකොට ඒ වෙනස්කම් වලට හේතු සාධක වෙන්නේ. ඊට පස්සේ ඉන්ෂුරන්ස් එකක් දාලා දෙනවා නම් ඒකට ඔබ ගෙවන්න ඕනද? ඔබට නොමිලේ සර්විස් වාර කීයක් තියෙනවද? සමහර වෙලාවට අපි දැන් අපේ ආයතනය ගත්තොත් අපි නොමිලේ සර්විස් වාර 4ක් දෙනවා. දැන් ඔය අඩු මිලට තියෙන ආයතන වලින් සමහර විට නොමිලේ තියෙන සර්විස් වාර 4 නොලැබෙන්නටත් හැකියාව තියෙනවා. ඉතින් මේවා ගැන සැකහැර දැනගත යුතුයි. මේ සඳහා මා යෝජනා කරනවා ඔබට තියෙන හොඳම උපක්‍රමය තමයි අනුගමනය කරන්න. ඔබ සූර්ය බල පද්ධතිය ස්ථාපනය කරන්න තීරණය කරන ආයතනයෙන් පද්ධතිය ස්ථාපනය කරන්න කලින් එම ආයතනය හා ලබා දෙන ඇග්‍රීමන්ට් එක ගිවිසුම ඔබ ලබා ගන්න එක. එතකොට මේ ගිවිසුමේ නැත්නම් ඇග්‍රීමන්ට් එකේ සඳහන් කරලා තියෙනවා මොනවද දාන පැනල් එක මොනවද? පැනල් කීයක් දානවද? මේ සඳහා යොදා ගන්න ඉන්වර්ටර් එක මොකක්ද? එතකොට වයර්ස් මොනවද දාන්නේ? රේලින් මොනවද දාන්නේ? වයර් වලින් කොච්චර මීටර ප්‍රමාණයක් දානවද? රේලින් කීයක් එනවද? කොම්පොනන්ට්ස් මොනවද? බ්‍රෑන්ඩ් එකේ SPD එක මොකක්ද? MCB එක මොකද? මේ සියලු කාරණා ඒ ඇග්‍රීමන්ට් එකේ සඳහන් කරලා තියෙන්න ඕනේ. අන්න එහෙම සඳහන් කරපු નિયમિત ඇග්‍රීමන්ට් එකක් සෝලර් පද්ධතිය ඉන්ස්ටෝල් කරන්න කලින් එම ආයතනය දෙන්න සූදානම් නම් හෝ ඔබට ලබාගත හැකි නම් ඔබට සැකහැර දැනගන්න පුළුවන් ඔබේ පද්ධතියට ස්ථාපනය වෙන්නේ මෙන්න මේ බඩු ටික තමයි කියලා. අන්න ඒ අවස්ථාවේ ඔබට මිල ගැන හරි තීරණයකට එන්න පුළුවන්. යම් කිසි පද්ධතියකට ආයතනයක් මිල තීරණය කරද්දී සූර්ය බල පද්ධතියක් ස්ථාපනය කරන්න මිල තීරණය කරද්දී යම් කිසි ප්‍රොෆිට් මාජින් එකක් තීරණය කරනවා. එතකොට ඊටාම කුඩා ප්‍රොෆිට් මාජින් එකක් තීරණය කරලා ඊටාම කුඩා ප්‍රොෆිට් මාජින් එකකුත් එක්ක මිල තීරණය කරනවා නම් ඊට අඩු මිලකට යන්න පුළුවන්. ඉතින් බොහෝ ආයතනවල ඒ ප්‍රවණතාවයේ තියෙනවා ඊට අඩු ප්‍රොෆිට් මාජින් එකක් යොදාගෙන මිල අඩු මට්ටමකට සඳහන් කරලා වැඩි බිස්නස් ප්‍රමාණයක් ලබා ගැනීමේ ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි මෙතනදී ඔබ කල්පනා කරන්න ඕනේ පාරිභෝගිකයෙකු වශයෙන් සූර්ය බල පද්ධතියක් කියන්නේ කඩෙන් බඩුවක් අරගන්නවා හා සමාන දෙයක් නෙමෙයි. ඔබ කඩෙන් යම්කිසි බඩුවක් ගත්තා නම් ඒකට වොරන්ටි පීරියඩ් එකකුත් තියෙන්න පුළුවන්. ඔබ කඩෙන් බඩුවක් අරගත්තා නම් ඒ බඩුව අරගත්තට පස්සේ සල්ලි දීලා ඒ කටයුත්තේ ව්‍යාපාරික කටයුත්ත අවසන් වෙනවා. මුදල් දුන්නා ඔබ බඩුව අරගත්තා. ඒකට යම්කිසි වොරන්ටි කාලයක් තියෙනවා වෙන්න පුළුවන් අවුරුද්දක් මාස 6ක් විතර. හැබැයි මේක එහෙම නෙමෙයි. සූර්ය බල පද්ධතිය ඔබ සපයා ගැනීමේදී බොහෝ දුරට මේක ලයිෆ් ටයිම් භාවිතා කරන පද්ධතියක්. ඉතින් මේ පද්ධතියේ තව සේවා කටයුතු තියෙනවා. ආෆ්ටර් සේල්ස් සර්විස් කියලා අපි කියන්නේ. ඉතින් මේ ආෆ්ටර් සේල්ස් සර්විසස් හරියට ලබා දෙන්න නම් මේ පද්ධතිය ස්ථාපනය කරන ආයතනය ඉතා කුඩා ප්‍රොෆිට් මාජින් එකක් තියාගෙන මේක කරන්න බෑ. එහෙම කරනවා නම් ඒගොල්ලන්ට හරිය ආෆ්ටර් සේල්ස් සර්විස් එකක් දෙන්න බෑ කියන එක තමයි මගේ මතය.
හොඳ ප්‍රොෆිට් මාජින් එකක් තියාගෙන මේ ව්‍යාපාරික කටයුත්ත කරොත් ඔබට දීර්ඝ කාලයක් ඔබත් සමග රැඳී ඉන්න පුළුවන්. ඔබේ සේවා පිළිබඳව සොයා බලන්න පුළුවන්. යම්කිසි හදිසි අවස්ථාවකදී ඔබට සේවාවක් සපයන්න උන වෙලාවට ක්ෂණිකවම ඔබේ සේවය ලබා දෙන්නට එම ආයතනයට හැකියාව තියෙනවා. ඉතින් මේ කාරණාවත් ඊටාම වැදගත් කාරණාවක්. ඇත්තටම පාරිභෝගිකයින් එක කතා කරන්න ඕන කාරණාවක් නෙමෙයි. නමුත් මම මේ කාරණේ කිව්වේ ඔය මිල ගණන් සසදා බලනකොට පාරිභෝගිකයින් නොහිතන දේවල් තමයි. ගොඩක් අය හිතන්නේ රයිට් මෙතන ලක්ෂ 8.75යි මේ 8.75 7,90,000කට කරන්න ආයතනයක් ඉන්නවා. රයිට් අපිට ලාභයි 85,000ක් විතර මේකට දුන්න නම් කියලා අර අඩි මුදලක් දුන්න ආයතනයත් එක්ක ව්‍යාපාරික කටයුත්ත කරන්න පෙළඹෙනවා. ඒ අවස්ථාවේදී සිස්ටම් එක සවිකර අවස්ථාවේදී ටික කාලයක් යනකම් ඔබට කිසිම ගැටලුවක් නොවෙන්න පුළුවන්. හැබැයි දීර්ඝ කාලීනව ඔබ මේ පද්ධතියත් එක්ක ඉන්න ඕනේ. අනේ කාලයක් යද්දි තමයි සර්විස් එකක් ඕන වෙද්දි තමයි එහෙම නැත්නම් ටික කාලයක් යනකොට මේ පද්ධතිය ලෙඩ දෙනකොට තමයි ඔබට යම්කිසි අවබෝධයක් ඇති වෙන්නේ අපි වැරදි තීරණයක්ද ගත්තේ කියලා. ඉතින් ඒක නිසා මම කියන්නේ නැහැ 100%ක්ම අඩු මිල සඳහන් කරලා තියෙන ආයතනයක් වැරදි ආයතනයක් කියලා. ඔබ තෝරා නොගත යුතු ආයතනයක් කියලා. ඔබ එවැනි ආයතනයක් එක්ක ව්‍යාපාර කටයුතු කරන්න එපා කියලා මම කිසිසේත්ම කියන්නේ නැහැ. හැබැයි ඔබ කල්පනාකාරී වෙන්න කියන කාරණාව විතරයි කියන්නේ. මොකද එහෙම අඩු මිලකට සඳහන් කරලත් ඔබට හොඳ සර්විස් එකක් යම්කිසි විදියකට දෙන්න පුළුවන් වෙන්නත් පුළුවන්. මම එහෙම අපිට එකෙල්ලේ කියන්න බෑ. හැබැයි අපි යම් කරුණු අවබෝධ කරගත යුතුයි මේ හා සම්බන්ධව තීරණයක් ගද්දි. මම හිතනවා ඔබට පාරිභෝගිකයෙක් විදියට යම්කිසි පැහැදිලි කිරීමක් මේ මිල ගණන් වෙනස් වීම ගැන ලැබෙන්න ඇති කියලා. ඉතින් ඔය විදිහට තමයි මිල ගණන් වෙනස් වෙන්නේ. ඊළඟට ඔබට අනිවාර්යයෙන්ම බලන්න ඕනේ අපි ඔන්ග්‍රිඩ් සූර්ය බල පද්ධතියක් කරනවා නම් රක්ෂණ ආවරණයකුත් ඔබට ලැබෙන්නට ඕනේ. වසරක රක්ෂණ ආවරණයක් බොහෝ ආයතන වලින් මං හිතනවා ඒක ලබා දෙන්නේ නැහැ කියලා මේ වෙනකොට. හැබැයි ඒකත් අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. මොකද සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නියාමනයන්ට ඒක ඇතුළත් වෙන නිසා. ඒක නිසා මේ ගැනත් අවබෝධයකින් කටයුතු කරන්න. ඔන්න ඔය හේතු සාධක නිසා තමයි ඔය මිල ගණන් යම් පරාසයකට විහිදිලා තියෙන්නේ එකම පද්ධතියක් සඳහා. ඉතින් මට යෝජනා කරන්න තියෙන අවසාන වශයෙන් ওই කරුණු කාරණා දිහා බලලා ඔබට හොඳයි කියන ආයතනයක් ඔබට තෝරා ගන්න නිදහස තියෙනවා. මම කියන්නේ ඔක උපරිම මිලකට යන්නෙත් නැතුව අඩුම මිලකට යන්නෙත් නැතුව මැද තියෙන මිල ගණන් වලට තවත් ටිකක් සාකච්ඡා කරලා සැක තියෙන තැන්වල සාකච්ඡා කරලා හරියට මිල තහවුරු කරගෙන අනිකුත් දේවල් මම ඔය සඳහන් කරපු දේවලුත් හරියට තහවුරු කරගෙන ඔබට මේ සඳහා ආයතනයක් තෝරා ගන්න පුළුවන් කියන එක තමයි මම විශ්වාස කරන්නේ. හොඳයි බොහොමත්ම ස්තුතියි මෙතෙක් වෙලා අපිත් එක්ක රැඳී හිටියට. අමු නැවතත් මෙවැනි වීඩියෝ එකක්